නරියා සහ නිදිවැල එකමත් එක කාලෙක නිස්කලංක හරිත වනාන්තරයක කපටි හිවලෙක් ජීවත් වුණා. එක් අවුව සහිත දහවලක නරියා ඉතා හිස් බඩක් සමග වනාන්තරේ හරහා ඇවිදිමින් සිටියා. එහෙම ඇවිදිගෙන යනකොට නරියට හිතුණා මෙහෙම. අනේ මට හොඳටම බඩගිනි. මට දැන් මුළු කැලේම කන්න පුරුවා. ඌ බඩ අල්ලාගෙන කිව්වා. ඌ ඇවිද යන විට යමකුගේ ඇසට හසු වුණා. ගසක උසා මිදිවැලක විශාල මිදි පොකුරක් කෙල්ලෙමින් තිබුණා දැක්කා. ඒවා දිලිසන වටකුරු සහ දම් පාටයි. ඌ කවදාවත් දැකලා නැති ඉස්ම සහිත මිදි. රසයි. ඒ මිදි හරිම රසයි. නරියා තොල් එවකමින් කිව්වා. නරියා මිදි අල්ලන්න උඩ පැන්නා. නමුත් අපෝයි මග හැරුණා. ඌ පියවර කීපයක් පසුපසට ගොස් ඊටත් වඩා ඉහළට පනින්න දිව්වා. නමුත් තවමත් ඌට මග හැරුණා. අන්තිමේදී වෙහෙසටපත් නරියා ගස යට වාඩි වෙයි අවසන් වරට මිදි දෙස බැලුවා. ඉන්පසු ඌ හිස වන්නමින් කොහොමත් ඒ මිදි තිත්ත ඇති කියලා මම හිතනවා. මට ඒවා ඕන නෑ. එහෙම කියලා ඌ ආපහු හැරිලා ඒක ගණන් ගන්නේ නෑ කියලා මවා පාමින් ඈතට ගියා. නමුත් ගෙම්බුරින් ඌ තවමත් ප්‍රාර්ථනා කළේ ඌට එක මිදි ගෙඩියක්වත් කන්න තිබුණා නම් කියලයි. තවත් මේ වගේ ලස්සන කතන්දර බලන්න සිංහල කතන්දර channel එකට subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.